අයිබෝන් කොහොමද ඔයාලට? අපි ගිය සතියේ පාඩම නැත්තේ මෙන්න මෙතනින්. මතක ඇති අපි මෙන්න මේ වගේ ලිස්ට් එකක් හදාගෙන ඒ ලිස්ට් එකේ තියෙන උපන් දිනවලට යම් කල එකක් දීලා අපිට අයිඩෙන්ටිෆයි කරගන්න ලේසි ක්‍රමයක් හදාගත්තා. මේකදී මම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් දුන්නා මෙන්න මේ සුදු පාට ඊතලේ කොහොමද මෙතෙන්ට එන්නේ කියලා හොයාගන්න. ඒත් එක්කම මම කිව්වේ නැති තවත් ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට යොමු වෙලා ඇති. ඒක තමයි මම කිව්වා මේ ෂෙල් එකේ සඳහන් කරන දිනයට අදාළ මාසය මෙන්න මේ ෂෙල් එකේ ලියන්න කියලා. ඒ කියන්නේ 0.4 කියලා අපි මෙතන ලියන්න ඕන. හැබැයි ලියපු එක පේන්නේ නැහැ මෙතන. නමුත් ඒක තියෙන නිසා තමයි අපිට කල එකක් ගන්න පුළුවන් උනේ. දැන් අපි මෙතන 4 ඉලක්කම යදුවොත් ඒකට කල එකක් එනවා කහ පාටට. ඒක ආවේ ඔයගොල්ලන්ට මතක ඇති ෆෝමියුලා එකේ තියෙනවා මෙතන තියෙන ඉලක්කම 4 නම් ඒක කහ පාට කරන්න කියලා. නමුත් ඉලක්කමක් පේන්නේ නැහැ. මේ ප්‍රශ්න දෙක ඔයගොල්ලන්ට තියෙන්නේ නැති. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්න දෙක විසඳගෙනත් ඇති. අපි ඉස්සෙල්ලම කතා කරමු කොහොමද මේ දෘෂ්ටි මායාව මෙතන තියෙන්නේ කියලා. ඇත්තට මෙතන තියෙන්නේ දෘෂ්ටි මායාවක්. ඉස්සෙල්ලා මේ ඊතලේ කොහොමද මෙතෙන්ට ආවේ? අපි මේ insert tab එකේ illustrations වල අපිට shape එකක් ගන්න පුළුවන්. ඊතලයක shape එක. මෙන්න අපි ඊතලයක shape එකක් අරගෙන මේ shape එක මෙතන ඇඳලා. දැන් මේ ඊතලේ හොඳටම පැහැදිලිව පේනෝනේ. නමුත් අපිට අවශ්‍ය කරන්නේ අපේ අවශ්‍ය වෙලාවට විතරක්. ඒ කියන්නේ මෙතෙන්ට එන උපන් දිනය අනුව ඊතලය පේන්න හදාගන්න. කොහොමද ඒක හදාගන්නේ? දැන් අපි මෙතෙන්ට shape එකක් අරගෙන තියෙන නිසා මේක shape format කියන tab එක open වෙලා තියෙනවා. මේකේ shape fill කියන එක අපි මේක සුදු පාට ලබා දෙනවා. shape fill සුදු පාට ලබා දෙනවා. මතක තියාගන්න shape outline එක no color කරනවා. ඔන්න දැන් මෙතන ඊතලයක් අපිට පේන්නේ නැහැ. මුකුත් ඊතලයක්. හැබැයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් ආවොත් මොකක් හරි ඔන්න ඊතලේ පේනවා. අන්නේ දෘෂ්ටි මායාව තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මෙතන ඊතලයක් තියෙනවා. මේ ටික highlight වුණා ඕගොල්ලන්ට පේන්නේ මේ දිගටම ඊතල තියෙනවා. මෙතන තියෙන වෙනස තමයි මේ පිටිපස්සේ තියෙන කලර් එකත් සුදු පාට, ඊතලේ කලර් එකත් සුදු පාට. ඒක නිසා ඒ ඊතලේ පේන්නේ නැතුව තියෙන්නේ. යම් කිසි කලර් එකක් ආවට පස්සේ ඒ ඊතලේ එතන තියෙනවා. එතකොට මෙතන තියෙන ඉලක්කම් පේන්නේ නැත්තේ ඇයි? මෙතන ඉලක්කමක් තියෙනවා. ඒකනේ මේ ෆෝමියුලා බාර් එකේ විතර 6 කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒක පේන්නේ නැත්තේ ඇයි? ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඒක නොපෙනෙන්න හේතුව තමයි අපි ඒකේ කලර් එකත් සුදු පාටට හරවලා තියෙන නිසා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට අපි කලර් එකක් දුන්නා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සුදු පාටින් මේ කහ එළියට තියෙන නිසා ඒක පේන්නේ නැතුව තියෙනවා. දැන් මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක කොළ පාට තියද්දි මේ අකුරුත් කොළ පාට කරොත් මොකක් වෙයිද? එතකොට ඒක පේන්නේ නැතුව යනවනේ. අන්න ඒකම තමයි එතන තිබිලා තියෙන්නේ. දැන් මේ දෘෂ්ටි මායාවන් දෙක ගැන ඔයාලට හොඳට පැහැදිලි ඇති. අන්න එහෙම තමන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවය භාවිතා කරලා සෑහෙන ලස්සන ඉන්ටර්ෆේස් අපිට මේකේ හදාගන්න පුළුවන්. ඒකට තමන්ට නිර්මාණාත්මක ඒ වගේම තර්කානුකූල දැනුමක් ගොඩනගා ගන්න ඕනේ. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් තවත් එක පියවරක්. මම ඔයාලට මුලින්ම කියලා තියෙ Excel sheet එකක data එකක් එකපාරක් ඇතුළත් කරාට පස්සේ යම් කිසි දත්තයක් එකපාරක් ඇතුළත් කරාට පස්සේ ඒක නැවත ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. Excel sheet එකක තියෙන හැම සෙල් එකක්ම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එතකොට අපි එකවරක් දත්තයක් ඇතුල් කරාම ඒක නැවත ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙතෙන්දිත් ඒ නීතියම තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. නමුත් අපි දැන් මේ රීතිය මෙතෙන්දි කඩා බිඳ දාලා තියෙන්නේ. මතක ඇති අපි මෙතෙන්ට උපන් දිනය ඇතුළත් කරාම ඒකේ මාසය මෙන්න මෙතෙන්ට ඇතුළත් කරානේ. දැන් මෙතන මාසය සඳහන් වෙලා තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ ඒ ටෙක්ස් එකත් අපි සුදු පාටින් වර්ණ ගන්නවල තියෙන නිසා අපි ඒකට වෙනින් කලර් එකක් දෙමු. අපි කළු පාට දෙමු. එතකොට ඔන්න තියෙනවා එකේ ඉලක්කම. ඒ කියන්නේ පළවෙනි මාසය කියලා මෙතන තියෙනවා. දැන් අපි මෙතෙන්ට පළවෙනි මාසය දුන්නොත් ඕක කහ පාට වෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් කොහොමද මෙතෙන්ට මේ මාසයේ පමණක් ලබා දෙන්නේ කීබෝඩ් එකෙන් අංකය ඇතුළත් කරන්නේ නැතුව? ඒකට හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් මෙතන මේකේ ඉලක්කම මකලා දාන්න. ඉක්වේෂන් එකක් දෙන්න. අපිට ඕන කරන්නේ මෙතෙන්ට මාසය විතරක් ගේන්න. එහෙනම් මෙතන ලියනවා month. කොතනින්ද මේක ගේන්න ඕන? මෙන්න මේ ෂෙල් එකෙන් ඒක සඳහන් කරා D7 ෂෙල් එක වරහන වැහුවා එන්ටර් කරා. දැන් තියෙනවා එකේ ඉලක්කම මෙතෙන්ට ඇවිල්ලා. අර මාසය මෙතෙන්ට ඇවිල්ලා. දැන් මේක පල්ලෙහාට ට්‍රැක් කරා නම් ඒ විදියට ඔක්කොම ටික සඳහන් වෙලා තියෙනවා. දැන් අපි මෙතන ටෙක්ස්ට් එක කළු පාට කරපු නිසා පල්ලෙහාට ඒ ෆෝමැට් එකම ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙතෙන්ට දෙමු එකේ ඉලක්කම. මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ. අන්න. ඒ කියන්නේ මේ දෙකම ජනවාරි නිසා ඒ දෙක කහ පාට වුණා. නමුත් මේක 7 වෙනි මාසේ ජූලි මාසේ ඒකට මොකුත් උනේ නැහැ. අපි මෙතන 7 යදුවොත් අන්න ඒක කහ පාට වුණා. දැන් අපිට මෙතෙන්ට දෙපාරක් එන්ටර් කරන්න නැතුව අපේ මාසයේ අගය මෙතෙන්ට අරගන්න පුළුවන්.
දැන් මේ ෂෙල් එක මේ ප්‍රමාණයට පොඩි කරමු. ඔන්න එතකොට ලස්සනයි. හරියට මේ ඊතලයේ ප්‍රමාණයට වගේ තියෙනවා බැලන්ස් කරලා. මෙතන ඉලක්කම් දෙකක් පේනවා. මේ ඉලක්කම් දෙක පේන්න හේතුව තමයි මෙතන තියෙන ටෙක්ස් එක අපි කළු පාට කරලා තියෙන නිසා ඒක අපි සුදු පාට කරමු නැවතත්. එතකොට ඒක පේන්නේ ඔන්න ලස්සන ඉන්ටර්ෆේස් එකකින් ඕගොල්ලන්ට උපන්දිනය හයිලයිට් කරන ප්‍රෝග්‍රෑම් එකක් ඕගොල්ලෝ හදාගෙන තියෙනවා. අපි ලබන සතියේ මේ ක්ලික් කියන කොලම් එක ගැන කතා කරමු. එතකන් මේක ගොඩක් ප්‍රැක්ටිස් කරන්න. මම කියලා දුන්නේ නැති තව ගොඩක් දේවල් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.